Hello guys, welcome to my YouTube channel. So, this is my first vlog for you. මට අද නිමාඩු දවසක්. ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක රත්නපුර මහසමන් දේවාලය වඳින්න යන්න. මොරගහයට හන්දියෙන් රත්නපුර පාරදුර පාරට හැරිලා කිලෝමීටර් 1කමාරක් විතර යනකොට මහසමන් දේවාලය හම්බ වෙනවා. මේ පාරේ ටිකක් ඉස්සරහට යනකොට තව ලස්සන පන්සලකුත් හම්බ වෙනවා. හැබැයි ඒකට නම් යන්න මට වෙලා මදි වුණා. මේ තියෙන්නේ මං කිව්ව ලස්සන පන්සල. බලන්න කොහොමද කියලා. ඔයාලත් මේ පාරෙන් යන වෙලාවක් නම් ගිහින් බලන්න. ෆයිනලි ඔන්න එහෙනම් මම ආවා. මේ නැන්දගෙන් ලස්සන මල් ටිකත් අරගෙන අපි යමුකෝ දේවාලය ඇතුළට. ලස්සන මල් ගොඩක් නම් එතන තිබ්බා. හැබැයි හිත ගියේ නම් නිල් මානෙල් මල් වලට. නිල් මානෙල් මල් 5ක් 200යි. චුට්ටක් විතර හැබැයි ගාන නම් වැඩිත් කියලා හිතුණා. මේ නැන්ද නම් කිව්වේ මේ මල් ගේන බලංගොඩ පැත්තෙන් කියලා. ඒ කිව්වේ වේලියෝය හම්බෙගමුව වගේ. මේ කඩනොත් හඳුන් කූරු පොල් තෙල් පහන් තිර ඒවත් අරගත්තා. දේවාලය ඇතුළට එනකොට නම් මට යාළුවෝ දෙන්නෙක් හම්බුණා. බලන්නකෝ ඒ කවුද කියලා. මෙයාගේ නම නම් පණ්ඩුල. එයා ටිකක් සැරයි. එහෙම තමයි එතන වැඩ කරන කෙනෙක් නම් කිව්වේ. ඊට එහායින් ටිකක් ඉන්නවා තව එක්කෙනෙක්. එයාගේ නම කණ්ඩුල. එයා නම් එහෙම සැර පාටක් පේන්නේ නැහැ. දේවාලයට යන්න කලින් මම ඉස්සෙල්ලාම ආවේ බුදුන් අදින්න. පින්කඳ බබලන රන් රැස් රහරේ දම්කඳ අඩුවක් නැත පින් සාරේ කර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි සක්මන් කරන රන් රොවරු සේරෝ ඉක්මන් නැති සන්සුන් ගාතේ පෙබේදු පින්කඳ බබලන රන් රැස් රහරේ දම්කඳ අඩුවක් නැත පින් සාරේ ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි සක්මන් කරන රන් රොවරු සේරෝ
ඉක්මන් නැති සංසුන් ගාතේ පෙබේදෝ දේවාලය ඇතුළේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඒ වුණා ටිකක් උඩට ගිහින් වටපිටාව බලනකොට මාර ලස්සනට ඈත පේනවා. බලන්නකො ලස්සන කොහොමද කියලා. දේවාලේ උඩමළුවට ගියාට පස්සේ පත්තිනි දේවාලේ පැත්තේ ඒ කියන්නේ මහා දේවාලේ වම් අත පැත්තේ තියෙන පොඩි චෛත්‍යයක්. ඒක ගැන නම් මම හරියට විස්තරයක් දන්නේ නැහැ. විස්තරයක් දන්න අය පහලින් කමෙන්ට් කරන් යන්නකෝ ඒ මොකක්ද කියලා. මහා දේවාලේ වම් අත පැත්තේ පොඩි චෛත්‍යක ආකෘතියක් තියෙනකොට මහා දේවාලේ දකුණු අත පැත්තෙන් තියෙනවා පොඩි බුදුගෙයක්. බුදුගේ පැත්තෙන් ඔයාලට විශේෂ මොන හරි දෙයක් පේනවද බලන්න. ලස්සනට මල්ගස් දෙකකින් ඇත්ත දෙන්නෙක්ගේ රූපයක් තියෙනවා. දේවාලේ වැඳලා පහළට එනකොට තමයි මම මේක දැක්කේ. තිබිච්ච අවුවසරට මේකට මට බයින්නම හිතුණා. ඒත් ඉතින් බෑනේ ඉතින් මොනා කරන්නද? ඒකත් බලලා පොඩි වීඩියෝ එකකුත් අරගෙන මම ගෙදර ආවා. එහෙනම් ඉතින් අදට මම යන්නම්. මේක මගේ පළවෙනි වීඩියෝ අඩුපාඩු එහෙම ගොඩාක් ඇති. ඒවත් යටින් කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. goodbye.